මට සමා වෙන්න අයියේ. මම කොහොමද හිතාදාගෙන ජීවත් වෙන්නේ? මම පව්කාරියා. මට සමා වෙන්න. ඒකට කමක් නැහැ. මම කිව්වනේ. ආවෙන මොනම පරිත්‍යාග කරන්න නැස්ති. අදිදන් ආවම හොඳම යාළුවෙක් කියලා. ඔයන මනුස්ස ලෝකෙින් දෙවියෙක් අයියේ. හරි ඒකෙන් කමන්නේ. එහෙනම් දැන් ඉතින් රැත් උන. එංගලත් මහන්සියත් ඉඳාගන්න. Good night. Good night. මොකද බලන් ඉන්නේ? පයින්නවද? මට සමීර මතක් වුණා. මුළු ජීවිත කාලෙම එයා ගැන හිත හිත ඉන්නද කල්පනා කරන්නේ. දැන්වත් හිතන එක නවත්තපන්. මට එයාව අමතක කරන්න බෑ. එයා දැන් වෙන කෙනෙකුගේ ස්වාමි පුරුෂයෙක්. උඹ හදන්නේ එයාගේ අනියම් බිරිඳ වෙන්නද? මං කවදාවත් එයාලගේ විවාහ ජීවිතයට දෙන්න යන්නේ නැහැ. ඒත් මං සමීටම වෙන් වුණු කෙනෙක්. මම මෙහෙම ඉන්නවා. හරි. දැන් ගොම්මන් වෙනවා. දැන් අපි යමු. ඇයි බයද? හොල්මන් කියන්නේ අපේ හිත. උඹලගේ හිතින් කොහොමද චංචලයිනේ? හරි. අපි තමයි දැන් චංචල. මේ නිසංසල. දැන් අපි යමුද? ඔයාලා මෙතනලා ඉන්න. මම අපි දෙන්නට බොන්න උනාට අරන් ඉන්න. පොඩි ළමයි අතින් නසල්ලා වන්දනා. කවුද බං අර මේ පැත්තට දුවන දෙව්දුව? I'm very sorry. ඔයා මොකද මෙතන? මං ගාව හැමතැනම හොයනවා. අපි යමු සමීර. මොකද්ද මෙතන උනේ? මොකක්ද යකෝ මේ උනේ? මුල්ලේරියන් පැනව ආපු කෙල්ලෙක්ද කොහෙද? මොකෝ මේ වගේ කෙල්ලෙක් මුල්ලේරියන් පැනලාවත් මොකද බා? මෙන්න මේ වර යන්න. මොකද? මම තාමත් ඒක ගැනද කල්පනා කරන්නේ. ඒ කෙල්ලට මචං මොකක් හරි කරදරයක් වෙලා තියෙනවා. මේ වරෙන් බයි යන්න. මොකද්ද බං මේ උනේ? ශෂි, ඔයාට මොකද්ද උනේ? කවුද ඒ කට්ටිය? ප්ලීස් ශෂි මට කියන්න මෙතන මොකද්ද උනේ? අනේ ප්ලීස් සමීර මට කරදර කරන්න එපා. අපි යමු. මම හොටෙල් එකට ගිහලා විස්තරයක්ම කියන්න. ඕකේ හරි අපි යමු. සුරජ්
මූඩ් ගාලා. නෑ බං. මම මේ කල්පනා කරේ අර සිද්ධිය ගැනමයි. ඒ කෙල්ලට මොකක් හරි ෂොක් එකක් වෙදලා තියෙනවා. හා ඒ ගමන මට කෙල්ල ගැන අනුකම්පාවක් හිතිලා. යකෝ මන් දන්නේ දුන්නේ අනුකම්පාව. ඒකි බැඳලා දැක්කේ නැද්ද හස්බන්ඩ් නැමෙ ලෙක්කන් යනවා. යමචන්. එතන මොකක් හරි අවුලක් තියෙනවා. නම්බරේකවත් ඉල්ලගන්න බැරි වුණානේ මට. ඒකට පිස්සු ඇදිලා මෙයා මේ නම්බර් ඉල්ලන්න හදනවා. අපි යක්. ඉඳලා යන්න. මෙයා මේ සත්ත්වපේම පුංගරාජා වෙන්න හදන. මේ ඔයාලා වැට පයින්න. අපි යනවා. උන්නත් කියන්නේ මොකද උනේ? ඒකයි සමීර ගාඩන් එක ළඟ හිටිය කට්ටිය ළඟ එක පිරිමි ළමෙක් හිටියා. එයා හරි ශිරාන් වගේමයි. මට හිතා ගන්නවත් බැරුව ගියා. මට තේරුන්නේ මම මොනවද කරන්න ඕනි කියලා. මම එකපාරට මෙයා ගාවට දුවගෙන ගියා. ඒකයි සිද්ධ වුනේ. එයා හරි ශිරාන් වගේමයි. I'm so sorry. මට සමාවෙන්න. අනේ මන්ද මේ ප්‍රශ්නේ කවදා කොහෙන් කෙලවඩ වෙයිද කියලා. මට හිතෙන්නේ අන්තිමට අපි දෙන්නටම අංගොඩ ගිහින් නතර වෙන්නේ වගේ. මට සමාවෙන්නයි. මට නම් තේරෙන්නේ මම මොනවද කරන්න ඕනි කියලා. මගේ දෙමව්පියෝ හිටින්න මමත් මෙලාට ශ්‍රීලංකාවේ ලෝකෙට ගිහිල්ලා. ඒ දෙයනේ මට ඒ වාසනාවක් නැහැනේ. It's okay. හරි. අපි හිටමු ගමට යමු. මේ ඉන්න වාගේ තවත් පේනවා. දැන් ඉතින් වොෂ්යක් දාගෙන නිදාගන්න. එතකොට ඔය ගතිය ටිකක් කැඩලා. මම පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා එන්න. මොකද වෙලා තියෙන්නේ? ඊයර ගර්ල් දැකලා යකෙක් දැකලා වගේ බය වෙලා ඉන්නේ. මේ යන් අපි ටිකක් ෆන් එක කරන්න. අනේ ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දීපල්ලා. මම ඔළුව ටික අරින්න. ඉතින් ඒක තමයි. මෙයා යන්න මොකද මම ඔයාලට දාගෙන ඉන්න කියලා. මෙයාට ලව් සික් එක ඇදිලා. ගමේ කෑල් ටික දැක්කම ඔය කැරලා යයි. යා බලන්නකෝ ආගේ හැටි. ඇදිලා ගිහින්. කොහෙද? මේ දවස් ටිකේම හරියට කෑමක් නැහැ. අඬන එකමනේ වැඩි. ඔයා මං ගැන හරියට හිතනව නේද? මම හිතන්නේ නැතු ආගෙන වෙන කවුරු හිතන්නේ. මේ ඇති. යාන්තම් මොනේ හිනාද එක්ක. මම බාත්රූම් එකට ගිහින් මචං අර මේ හොටල් එකේ ඉන්නේ
දාගන්නකො ලෙඩක්. ඔව් ඔව් අපේ ඕට නෑ. පොඩ්ඩක් හිටපන්කො. Excuse me miss. මේ සිරුරට කතා කරන්න පුළුවන්ද? ඇයි? මොකටද? අද දවසේ දුරු දෙය ගැන. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. මම ඇමරිකල් ඉන්නේ. අනිත් මගේ හස්බන්ඩ්. ප්ලීස් මට කරදර කරන්න එපා. මට මිනිත්තු 5ක් දෙන්න බෑද? ප්‍රයෝජනයක් නැති දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. හෙට උදේම අපි මෙහෙන් යනවා. මගේ හස්බන්ඩ් බලන්න ඉතින්. මම යනවා. මට ඔය කතා කරන්න ඕනේ. මම කොහොමද බල්කනේ බලන් ඉන්නවා. ඔය යන්නකෝ.